Typing කරන්න යන්නේ. හායි කොහොමද ඔයගලන්ට? මං හිතනවා ඔයගලම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් මගෙත් මේ අද සතියේ දවසක් තමයි ඔයගලන්ට මම මේ පෙන්නන්න යන්නේ. ඉතින් ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ අපේ ගෙදර පිටිපස්සේ මම මේ මැලේසියාවට පස්සේ මමම වවපු ගස් දෙකක් තමයි නාරං ගහයි කරපිංච ගහයි. ඉතින් අද දෙහි ටිකක් ඉවර වෙලා ගෙදර ඒකින්ද නාරං හදාගත්තා මාළු ටික සුද්ධ කරන්න නෙමෙයි යන්නේ හොදන්න. මොකද මට දෙහි ඉවර හින්දා නාරං ගහෙන් කඩාගත්තා. එතකොට ඉතින් ආයි කඩේ දුවන්න ඕනේ නෑනේ. ඉතින් මම අද යන්නේ තලපත් මාළු මිරිසට. මේ විදියට තලපත් මාළු හැදුවම මාර රසයි. ඉතින් තලපත් මාළු මිරිසට හදලා බණ්ඩක්ක හදලා බණ්ඩක්කත් හින්දලා වගේ තමයි ගන්න හදන්නේ. මුරුංග කොල්ල මැල්ලුමක් හදාගන්න යන්නේ. මොකද මේ අපේ ඉස්සරහ පාරේ මේ හරියටම ගෙට ඉස්සරහා තියෙනවා මුරුංග ගහක්. ඉතින් ඒකෙන් මුරුංග කොළ ටිකකුත් කඩාගත්තා අද හදන්නේ කියලා. දැන් ඉතින් ඔය මං හදන්නේ ඔක්කොම බණ්ඩක් එකටයි මාළු එකටයි ඔක්කොම ඕන කරන ලුණු හා මිරිස් ටික එකපාර කපා ගන්නවා. එතකොට ඒක මාර ලේසි. ඉතින් මේ කෑම හදන විදි එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. හරියටම කිව්වොත් ලුණු හා මිරිස් මේව කපන විදිහත් එකින් එක්කෙනාගේ එකින් එක්කෙනාට වෙනස්. ඉතින් මේ මං කරන විදිය මොකද සමහරු මාළු වලට තක්කාලි එහෙම දාන්නේ නැහැ. ඒකට මම නම් අනිවාර්යෙන් දානවා. එතකොට මාර රසයි. තක්කාලි දැම්මම දැන් ඉතින් මම මේ බණ්ඩක් එකක් ටක් ගාලා කපා ගන්නවා. බණ්ඩක් එකත් ගොඩක් වෙලා මම ලිපේ තියාගන්නේ තෙල් චුට්ටක් දාලා පොඩ්ඩක් ටෙම්පරාදු වගේ කරගෙන ඉවර වෙලා මිටි කිරි ටිකක් දාලා තමයි ගන්න. එතකොට මාර රසයි. ඇත්තටම හොඳ ලපටි බණ්ඩක් හම්බුනොත් ගොඩක් වෙලා තියන්න ඕනේ. මාර රසට ඉක්මනට හදලා ගන්න පුළුවන් කෑමක් තමයි ඉතින් බණ්ඩක්ක කියන්නේ. ඔගොල්ලන්ට තියනවාද මේ මට වගේ අතින්ම අල්ලලා උයන එක අනන්න ඕන එහෙම ඔය වගේ දාන්න ඕනේ කියලා එකක් ඔගොල්ලන්ට තියනවාද? මට නම් ඒක අර අතින්ම අල්ලලා ඇනුවම ඒක නිකන් හිතෙනවා ඒක නිකන් රස වැඩි වෙනවා වගේ කියලා. ඔගොල්ලන්ට මොකද හිතෙන්නේ? එහෙම එකක් තියනවාද ඔගොල්ලන්ට? දැන් මේ හදන්නේ මගේ මාළු එක තෙල් චුට්ටක් දාලා ඉවර වෙලා තමයි මම මේකට මිරිස් දාන්නේ. මිරිසුයි 3-5යි දානවා. මිරිසුයි අමු 3-5යි. එතකොට ඒක හොඳට බැදිගෙන එද්දී තමයි සුදු ලුණු, අවු මිරිස්, ලුණු, කරපිංචා, රම්පිය ටික දාලා ගන්නෙ. ඇත්තටම මේක මේ විදිහට තලපත් හැදුවම හරිම රසයි. ඔයගොල්ලෝනොත් හදලා නැත්නම් හදලා බලන්න. අර අපි කෙලින්ම වතුරෙනොත් උයනවනේ. ඒ වුණාට එහෙම නැතුව මේක අර සුදු ලුණු, ඉඟුරු, කරාඹු නැටි, එනසල් චුට්ටක් දාලා කොටලා ඉවර වෙලා ඒකත් එක්ක මේ බැදලා අරගෙන හදද්දි මාරම රසක් තමයි තියෙන්නේ. ඇත්තටම මාර රසයි. දැන් ඉතින් මගේ බණ්ඩක් එකත් හැදිලා ඉවරයි. දැන් මිටි කිරි ටිකක් දානවා. මේ ඕගොල්ලෝ මැලේසියා නම් ඉන්නේ මේ කාර එක අනිවාර්යෙන් try කරන්න. කාර එක මාර හොඳයි. ඕගොල්ලෝ මොනවා හරි පොල් කිරි පැකට් එකක් හොයනවා නම් කාර එක තමයි මෙහි තියෙන හොඳම එක වන්නන් දන්න විදිහට. ඒ කිව්වේ හොඳ පොල් කිරි පැකට් හොයන අයට තමයි මේ එක කිව්වේ. අනිවාර්යෙන් එහෙම හොයනවා නම් මොනවා හරි හොඳ පොල් කිරි පැකට් එකක් කාර එක try කරන්න මාර හොඳයි ඒක. දැන් ඉතින් මගේ මාළු එකත් හැදිලා ඉවරයි. මේක ඇත්තටම පෙනුමත් ටිකක් මස් වගේ රසත් ඒ වගේම තමයි පුදුම රසක් තියෙන්නේ. දැන් ඉතින් මගේ මුරුංග කොළ එක හදාගන්න යන්නේ. ඔක්කොටම කලින් ඒක පොඩ්ඩක් සුද්ධ කරගෙන ඉවර වෙලා හොද ගන්නවා.
මම ඕනම කොළ එකක් හොදද්දී ලුණුයි කහයි දාලා හොඳට හොදන්නේ. මොකද කහවලට අර විස බීජ මැරෙනවා කියනවනේ. ඒකින්ද අනිවාර්යෙන් මුලින්ම ලුණුයි කහයි දාලා හොදලා ඉවර වෙලා ඊට පස්සේ නිකන් හොදලා ගන්නවා. දැන් ඉතින් මේ කොළ ටික හීනියට කපා ගන්න තමයි හදන්නේ. ගොඩක් වෙලාවට මේ මුරුංග කොළ ගන්නවා නම් මුරුංග කොළ දලු හදන එක තමයි ගොඩක් හොඳයි කියන්නේ. ඇත්තටම මේ මුරුග කියන මාර ගුණ කෑමක්. මේ වගේ ඉතින් හම්බෙන්න තියෙනවා නම් අරගෙන සතියට දෙසරයක්වත් හදනවා නම් හොඳයි. ඒ වගේම ඒක මාර රසයි. ඒක හොඳට පොල් දාලා උඹල කඩ දාලා එහෙම හැදුවම මුරුග කොළ එක මාර රසයි. මගේ නම් ආසම කොළ එකක් තමයි මුරුග කොළ කියන්නේ. මම පොල් එකත් මේකටම දාලම තමයි මලවන්නේ. මොකද මගේ පොල් එක ටිකක් කූලුත් එක්ක සමහරු අන්තිමටම දාලා ගන්නවා පොල් ටික මික්ස් කරලා. ඒ වුණාට මුරුංග කොළ එක මම හදන්නේ මේ විදිහට. එතකොට හොඳට රසට හැදිලා අර කඩාගෙන ආපු නාරං වලින්ම මේවා ගෙඩිකා මාරක් විතර දා ගන්නවා. ඉතින් ඔන්න කතාවෙන් මං උයලා ඉවරත් කරා. අද ඉතින් උයුවේ ඔය තුන තමයි. බණ්ඩක්ක උයලා මාළු මිරිසට හදලා මුරුංග කොළ මැල්ලුම් හැදුවා. මේ තුන හොඳට ඇනිලා ඇද්දි පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝත් හදලා බලන්න මේ මෙනු එකකට හදලා නැත්තම්. දැන් ඉතින් මේ හබි බෝලෙට බත් එක බෙදනවා. එයා හැමදාම දවල්ට කන්න ගෙදර එනවා. ඉතින් මේ දැන් ටක් කාලා ඉතින් කාලා දුහනවා. ඉතින් මේ දැන් එයාට තමයි මේ බත් ටික බෙදන්නේ. එයාත් ඉතින් රහයි කීකී කෑවා. ඉතින් එයා කාලා ගියා. දැන් මම මේ හදන්නේ රෙඩ් වෙල්වෙට් කප් කේක් ටිකක් හදන්න. මේක ගැන වීඩියෝ එකක් මගේ channel එකේ කරලා තියෙන හින්දා හදන විදිය මම ඉතින් ඔයගොල්ලන්ට රෙසිපි එක දැන් මෙතන දෙන්න යන්නේ නැහැ. කාට හරි ඕන නම් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ මම රෙඩ් වෙල්වෙට් කප් කේක් එක හදන විදිය කියලා දෙනවා. මේ ඇත්තටම මම පොඩි කෙනාගේ ස්කෝලට ගෙනියන්න තමයි මේ කප් කේක් ටික හදන්නේ. මොකද දැන් මේ අපේ මැලේසියාවේ ගෙවෙන අන්තිම දවස් කිව්වොත් හරි. ඉතින් ඒකින්ද යාට යාළුවොත් එක්ක ෂෙයා කරගන්න මේ මම රෙඩ් වෙල්වෙට් කප් කේක් ටිකක් හදනවා ගෙනහිල්ලා ෂෙයා කරගන්න. ඉතින් ඔය තියෙන්නේ මගේ කප් කේක් ටික ලස්සනට ඇවිල්ලා තිනවා. දැන් ඉතින් මේ ලස්සනට ටිකක් අයිසිං කරගන්න තමයි හදන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ දේවල් හදන්න ගොඩාක් අමාරු නෑ. නමුත් කඩෙන් ගන්න ගියොත් ගොඩාක් ලොකු වියදමක් යනවා. ඉතින් කවුරුහරි මෙහෙම ඔයගොල්ලෝගේ බබාලගේ ඉස්කෝලවල වලට යවන්නේ එහෙම හදන්න ආසයි නම් බය නැතුව හදන්න. ඇත්තටම මේක ලොකු දෙයක් නෙවෙයි. අනිත් එක කඩෙන් ගන්නවට වැඩිය ගොඩක් රසයි ගෙදර හදද්දී. ඉතින් මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකේ කිය පෙන්නනවා මේ වන්නෙම් එක තමයි මම නොසල් එක ගන්න කියලා. ඒ ටික ඇහෙන්නේ නැහැ. ඒකින්ද මම ඒක මියුට් කරලා මේ වොයිස් ඕවර් එකේ ආයි කියන්නේ. ඉතින් වන්නෙම් එකෙන් තමයි මම අද කප් කේක් එක අයිසිං කරගන්න යන්නේ. ඉතින් මං කලින් කිව්වත් වගේ කවුරු හරි මේ දේවල් කරන්න බයින් ඉන්නවා නම් බය වෙන්න එපා. අදම පටන් ගන්න. කරන්න ගත්තම පුදුම විදියට ආස හිතෙනවා මේ වගේ දේවල්. ඒ කියන්නේ කප්
කේක් වුණාත් කියන්නේ මොනවාම හරි දෙයක් ඔයා කරගෙන යද්දී ඔයාට ඒකට නිකම්ම ආස හිතෙනවා සහ ඒකට තියෙන හැකියාව උනන්දුව දෙකම වැඩි වෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නම් ප්‍රැක්ටිස් එකෙන්ම තමයි පුරුදු වෙන්නේ. ඉතින් මහන්සි වෙලා මෙහෙම කප් කේක් එකක් හරි හදලා ඉවරුනහම ඒක අන්තිමටම ඒකේ ලස්සන බැලුවම අර තියෙන මහන්සිය ඔක්කොම යනවා. ඒ වගේම ඒක පුදුම සතුටක් දැනෙන්නේ. කියන්නේ ආනේ මේක මම නේද හැදුවේ කියලා ඒ වගේ ඉතින් හරි සතුටක් දැනෙනවා. ඉතින් ඒක නිසා ඔයත් මොනවාම හරි දෙයක් කරන්න ආසාවෙන් බයෙන් ඉන්නවා නම් බය වෙන්නේ නැතුව අදම පටන් ගන්න. කතාවෙන් මගේ කප් කේක් ටික අයිසිං කරලා ඉවරයි. දැන් මම මේ තව කප් කේක් එකක් කඩලා අරගෙන අර පොඩ්ඩක් අර රතු පාට ක්‍රම්ස් ටිකක් දාගන්න තමයි යන්නේ. එතකොට ඒක ටිකක් ලස්සනට මේ පේන හින්දා චුට්ටක් කප් කේක් එකකම ක්‍රම්ස් වලින් මේ එක කප් කේක් එක ඩෙකොරේට් කරගන්න තමයි යන්නේ. දැන් ඉතින් මගේ කප් කේක් ටික හදලා ඉවරයි. දැන් ඉතින් මේ ටික ඔක්කොම පැක් කරලා පොඩි එක්කෙනාට ගෙනියන්න දෙන්න තමයි හදන්නේ. මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඔයගොල්ලන්ගේ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. දැන් ඉතින් මේ අන්තිම ටික තමයි යන්නේ. කප් කේක් ටික දාලා යවන්න බොක්ස් ටික හදාගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වෙන්න ඇති කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් එනකම් අදට ගිහින් එන්නම්. බයි.